අපි බලමු හරියටම පීසඩෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පාන් පිටි ග්‍රෑම් 250යි, වතුර මිලිලිටර 30යි, බටර් ග්‍රෑම් 10යි, සීනි තේ හැඳ එකහමාරයි, ඊස් තේ හැඳයි. ඊට පස්සේ අපි මේ සීනි එකයි ඊට්ස් එකයි වතුරේකට දාලා හොඳට කවලම් කරගන්නවා. මොකද ඒක පිපෙන්න ඕන. අපි ඒක කවලම් කරලා විනාඩි 10ක් විතර බහලා තියන්න ඕන තෙතෙරදි කෑල්ලකින්. මොකද ඊස් ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ තමයි ඒක පිටි එකත් එක්ක හොඳට ඇක්ටිව් වෙන්නේ. දැන් අපි මේක මෙහෙම වහලා තියන්න ඕන. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඊස්ට් එක විනාඩි 10කට පස්සේ හොඳට පිපිලා තියෙනවා. දැන් අපි අර පිටි ටික මේ බෝල් වගේ බෝල් එකකට අලා ගන්න ඕන. මේ පිටි එක හොඳට හලා ගන්න ඕන. ඒකේ වාසියක් තියෙන මොකද මේකේ සත්තු ඉන්න පුළුවන් නැත්නම් රොඩුව නම් තියෙන්න පුළුවන්. ඒකෙන් හින්දා ඊට පස්සේ අපි මේ අර පිපුණු ඊස් එක මේකට දාගන්න ඕන. මොකද වතුර වැඩිපුර දාගන්න එපා. එහෙම වුණොත් ඩෝ එක සවුත් වෙනවා. දැන් මේ පේන විදිහට ඊට පස්සේ හොඳට ඩෝ එක අනා ගන්න ඕන. මේ විදිහට ඇඟිලි සුළු වලින් මුලින්ම අනාගෙන ඩෝ එක පොඩ්ඩක් ඝන වුණාම අපි ඕගොල්ලන්ට ඒක ඕගොල්ලෝ පුළුවන් නම් පිරිසිදු ටයිල් එකකට හරි බිමට දාගෙන ඩෝ එක අනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අපි අර බටර් ටිකයි ලුණු ටිකයි ඇඩ් කරනවා. මේ විදිහට හොඳට ඩෝ එක අනා ගන්න ඕන. ඇඟිලි සුළු වලින් අනාගෙන ඊට පස්සේ මෙන්න එහෙම අල්ලලා පාවිච්චි කරලා ඔයගලන්ට ඩෝ එක අනා ගන්න පුළුවන්. බෝල් එකේ ඔයගලන්ට අනා ගන්න බැයි නම් මම මෙන්න මේ වගේ එකකට දාලා ගන්න. මගේ එක පොඩ්ඩක් අර බිමට හිටියේ නෑ. ඒකයි අර ඇදිලා වගේ උණ්ඩියල වගේ පේන්නේ. ඔයගලන්ට පුළුවන් මේව නැත්තම් හොඳ පිරිසිදු ටයිල් එකක් තියෙනවා නම් ඒකේ උනත් දාලා මේ විදිහට ඩෝ එක අනා ගන්න. ඊට පස්සේ අපි මේක පැයක් දෙකක් වගේ වහලා තියන්න ඕන. උඩින් පැයක් වගේ තිබ්බනම් ඇති. අපි දැන් මේක වහලා පැයක් විතර තියමු. දැන් අපි බලමු පිසඩෝ එක කොහොමද කියලා. මේ තියෙන්නේ පැයකට පස්සේ පිපිලා තියෙන විදිය. දැන් ඔයගොල්ලන්ට මේකෙන් මේක කොටස් වලට කල්ලා අවශ්‍ය ප්‍රමාණයට පීස් හදා ගන්න පුළුවන්. එහෙම තමයි ඉතින් පිසඩෝ එක හදාගන්නේ. මම කලින් වීඩියෝ එකක් දාලා ඇති පිසඩෝ එකෙන් කොහොමද පීස් එකක් හදාගන්නේ කියලා. ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් කොහොමද රහට හරියටම පීස් එකක් හදාගන්නේ කියලා. ඒ වගේම මතකතුව මගේ YouTube channel එක subscribe කරලා share කරන්න. ඒවත් එක්කම ඔයගොල්ලෝ හදලා රහ ඉදි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්.